අද අපේ ගමනාන්තය වෙන්නේ මැලේසියාවේ පිනෑන් කියන දූපත. පලලාම්පුර ඉඳන් කිලෝමිටර 360ක් විතර දුරින් පිහිටලා තියෙන මේ දූපත ඓතිහාසික වශයෙන් ඉතාමත් වටිනා සන්ධිස්ථානයක්. මුළු අග්නිදිග ආසියාවෙන් දිගම පාලමට හිමිකම් කියන්නේ මෙන්න මේ පිනෑන් දූපත. මේන්ලෑන්ඩ් එකයි දූපතයි යා කරලා මුහුද මැදින් ඉදි කරලා තියෙන මේ පාලම කිලෝමීටර් 13.5ක් දිගයි. අද වෙනකොට යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන්නේ මේ සිටි එකේ තියෙන පෞරාණික වටිනාකම නිසාම. හෙලෝ අයිබෝන් කොහොමද ඉතින්? ඉතින් සුදු නැන්දලා සුදු මාමලා සුදු අයියලා සුදු අක්කලා සුදු මල්ලිලා සුදු නංගිලා ඔක්කොම එකතු කරගන්නවා මගේ ලොග් එකට අද. ලංකාවේ කළු කියලා જાතියක් නැහැ නේ. කළු ලංකාවේ අම්මට කළු පුතා වුණා එයාට කියන්නේ සුදු පුතා කියලා තමයි. ඉතින් අපිට ඔක්කොම සුදුයි ඔන්න අද ඔක්කොම කට්ටියම එකතු කරගන්නවා අපේ බ්ලොග් එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ පිනෑන් වලට. ඉතින් පිනෑන් වල කතාව තමයි අද කියන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම අද බ්ලොග් එක පිනෑන් වල පටන් ගන්නේ රස තැනකින් නේ. රස විදිහට බ්ලොග් එක පටන් ගන්න හිතුවා. ඉතින් නාසි ලෙමක් මේක අපි දිගහැරලා පෙන්නමු. කොලේ ඔතන තියෙන්නේ චුට්ටක් ඉන්න. මෙහෙම දිගහැරෙන්න. මෙහෙම හරි. ඉතින් මේක තමයි මැලේසියාවේ තියෙන සිග්නේචර් ඩිෂ් එක. පිනෑන් වලදී මේක තවත් ප්‍රසිද්ධයි. ඒ වගේම මේ අලි කියන තැන අලි නාසි ලෙමක් ඩවුන් පිසං කියන්නේ මේ කෙසෙල් කොලේට අලි නාසි ලෙමක් ඩවුන් පිසං එක මාර්ම ප්‍රසිද්ධයි මේ මැලේසියාවේ විතරක් නෙමෙයි ෆොරිනර්ස්ලා පවා මේ පිනෑන් ආවහම මේ අනිවාර්යෙන් අලි නාසි ලෙමක් එකේ නාසි ලෙමක් එක try කරනවා. අපි බලමු දැන් try කරලා. මොකද අපි උදේ ඉඳන් අද එනවා පාන්දර දෙකේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 400ක් විතර දුර ගෙවාගෙන තමයි පිනෑන් වලට එන්න ඕනේ. කේල් වල ඉඳලා සාමාන්‍යයෙන් 360ක් විතර තියෙනවා. ඉතින් අපේ ගෙදර ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 400කට කිට්ටු ගණන් තියෙනවා. ඉතින් අපි උදේ පාන්දරම ආවා. මෙතෙන්ට උදේම එන්න ඕනේ හින්දා හරි අපි වැඩි කතා නැතුව මේ try කරලා බලමු අපේ මේ අයම් නාසි ලෙමක්. අයම් කියන්නේ මේ චිකන් එක. ඒක මේකේ මං හිතන්නේ තෝරගන්න තියෙනවා ෆිෂ් තියෙනවා ඊට පස්සේ ප්‍රෝන්ස් ඒ වගේ ಜಾති 6ක් විතර තියෙනවා. ඉතින් එකක් වෙන්නේ රින්ගිට් 3යි. එකක් වෙන්නේ රින්ගිට් 3යි. අපි කාලා බලමු ටේස්ට් එක කොහොමද කියලා. මේ භාගයක් කාලා තියෙන්නේ ගණන් ගන්න එපා මේ රෙකෝඩ් බටන් එක ඔබන්න නැතුව පොඩ්ඩක් බ්ලොග් එක කරලා තියෙන්නේ අද තාම නිදිම දෙන්නේ. ඉතින් මේ නාසි ලෙමක් එක නම් පට්ටම රසයි. රසයි කියන්නේ ආයේ සුපිරියටම තියෙනවා. ඉතින් ඒක තමයි මේ හාල්මැක් මික්ස් වෙච්ච එක. මාර රසයි. මේ අනිත් එක සැරයි. ඒකත් රසයි. ඒ වගේම පට්ට සැරයි. ඒක තමයි මේ කඩේ හොයාගෙන එන්නේ මෙතෙන්ද නේ. පිනෑන් වල කැපිටල් සිටි එක වෙන්නේ මෙන්න මේ ජෝර්ජ් ටවුන් කියන පෞරාණික නගරය. 1786 බ්‍රිතාන්‍ය ආගමනයට පස්සේ තුන්වන ජෝර්ජ් රජතුමාගේ නමින් තමයි මේ නගරය නම් කරලා තියෙන්නේ. ඉතින් අදටත් මේ නගරේ භාවිතා කරන ගොඩනැගිලි බොහොමයක් ගොඩක් පරණ වගේම සංරක්ෂිත ගොඩනැගිලි. ඔන්න ඉතින් අපි අලි නාසි ලෙමක් එක කාලේ ඉවරලා ඊට පස්සේ දැන් ඇවිල්ලා ඉන්නේ පිනෑන් ගොඩක්ම ප්‍රසිද්ධ මියුරල් ආර්ට්ස් කීපයක් බලන්න. ඉතින් පිනෑන් කිව්වහම අපි හැමෝගෙම ඔළුවට එකපාරට එන්නේ මියුරල් ආර්ට්ස්. ඉතින් මේක මේ ගොඩාක් කල් ඉඳන් තියෙන එකක් නෙමෙයි. මේ මෑතකදී තමයි 2012 තමයි මේ මියුරල් ආර්ට්ස් ලිතුවේනියන් ආටිස්ට් කෙනෙක් අඳින්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එයා මේ ඊට් ස්ට්‍රීට් වල ආර්ට්ස් අඳිනකොට
ගවර්න්මන්ට් එකෙන් ඊට පස්සේ ඒක අලුත් සංකල්පයක් විදිහට හිතලා එයාට පූර්ණ අවසරය දීලා තියෙනවා මියුරල් ආර්ට්ස් අඳින්න. ඉතින් ඒ ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක ලෝකල් ආටිස්ට්ලාත් ඔක්කොම එකතු වෙලා මේ දැන් මේ අපි පිනෑන් වල ඇවිදගෙන යනකොට පොඩි ස්ට්‍රීට් එකක් පවා. ඒ කියන්නේ ඒකේ ඇති දෙයක් නැහැ. කොහොම මියුරල් ආර්ට් එක තිබ්බේ නැත්නම් ඇත්තටම බලන්න දෙයක් නැහැ එතන. ඒ වගේ චූටි දෙකින් පවා මාරම ලස්සන විදිහට මේ මිනිස්සුන්ට එතන ඉඳලා ෆොටෝ එකක් ගන්න හැමෝම නැවතිලා ෆොටෝ එකක් ගන්න තරමට නිකන් බිත්තියක් නිකන් වෝල් එකකට පණ දෙන්න එයාලට පුළුවන් වෙලා දෙනවානේ. මාර ලස්සනයි. ඉතින් ඒක හොඳ දෙයක්. ඉතින් අපෙත් ඒ වගේ තියෙනවා. ලංකාවෙත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් නේ අපිට මේ කියන්නේ ටුවරිස්ට් ඇද ගන්න පුළුවන්. මේ මාරම ටුවරිස්ට්ලා ගොඩක් ඉන්නේ මේ එතන ෆොටෝ එකක් ගන්න විතරක් බලාගෙන. ඉතින් මේ ආමේනියන් ස්ට්‍රීට් එක කියලා තමයි මේ හරියට කියන්නේ. ඉතින් මේ හරියට ආවොත් ඔයාලට සුවිනියර්ස් ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. මියුරල් ආර්ට්ස් ඒ වගේ මේ හැම ස්ට්‍රීට් එකකම ඇවිදලා බලන්න. හැම එකම මොනවා හරි පොඩි ස්ට්‍රීට් ආර්ට් මේ හැම එකම තියෙනවා. ඉතින් හැම තැනකම ස්ටෝරි එකක් තියෙනවා. හැම තැනකම ගැප් වෙච්ච කතාවක් තියෙනවා. ඉතින් පිනෑන් කියන්නේ වර්ල්ඩ් හෙරිටේජ් සිටි එකක්. ඉතින් හැම තැනම ඉතිහාස කතාවක් තියෙනවා. අපි බලමු එහෙනම් ඉස්සරහට ගිහිල්ලා තව මොනවද තියෙන මියුරල් ආර්ට්ස් තව මොනවද මේකේ බලන්න තියෙන්නේ කියලා අපිට. I'm feeling on top of the world, like nothing's ever gonna bring me down. This feeling got me flying high as a bird. I may never touch the ground. It may not be my birthday, but I just want to celebrate. Nama apa? Wong Wong. Dia punya nama Wong Wong. Tak ada garang ya? Garang ke? Tak ada. Wong Wong. ඉතින් මේ ඔයාලට පේනවනේ පිනෑන් ඇත්තටම මේ පොඩි ස්ට්‍රීට් එකක් උනත් මාරම ලස්සනයි. මාර ලස්සනයි. ඉතින් අර පොඩි චූටි දේවල් දැන් මේක උනත් දන්වැල් ටිකක් පාවිච්චි කරලා පොඩි ලෑලි කෑල්ලක් පාවිච්චි කරලා මේ පරණ බිත්තියක්. ඇත්තටම මාර කැත බිත්තියක්. නමුත් ඒක ලස්සන කරලා දෙනවා බොහොම පුංචි දෙයකින්. ඉතින් හැම දෙයක් වන්නේ වගේ බොහොම පුංචි දෙයකින් දෙයක් ලස්සන කරන්න පුළුවන්. ඉතින් මේ මාරම ලස්සනයි. ඔය වගේ පොඩි මැප් එකක් අතර ගත්තාම මියුරල් ආර්ට්ස් ගොඩාක් තියෙනවා. ඔයාලට බලාගෙන යන්න පුළුවන් ෆොටෝස් ගන්න. ඉතින් Instagram වලදී ෆොටෝස් එහෙම ගන්න නියම පොට් එකක් නේ. ඇත්තටම මරු. මේ අපි දැන් තව ඇවිද මේ වගේ පොට් හොය යනවා නේද? මරු ඉතින්. මේ වීඩියෝ එක බලලා channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අපි ඔහම ඇවිදගෙන යනකොට අපිට හම්බුණා මේ මරු කැෆේ එකක්. මෙහි තියෙන කැෆේ අනම්ම නම් ඒ ගොඩක් ඒවා ටිකක් හරිම වෙනස් නේ. ඒ කියන්නේ අර ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක ගන්න යාලා අමුතු විදියට හදලා තියෙන්නේ. දැන් මේ කැෆේ එක අපි හිතුවේ ඇත්තටම මේ ඇන්ටික් බඩු විකුණන තැනක් කියලා. අපි එහෙම කියලා හිතාගෙන තමයි ඇතුළට ආවේ. උනාට ඒක මේ කොෆි ෂොප් එකක්. මේකේ ඔක්කොම අපි ඒක දැනගත්තේ. කොෆි ෂොප් එකක් කියලා. මේ ඇතුලේ ඔක්කොම තියෙන ඇන්ටික් බඩු ඒ කියන්නේ චයිනීස් එන්න 1900 බර ගණන් වල පත්තර ඊට පස්සේ පුටු දැන් අපි මෙතෙන්ට ඇතුළට ඇවිල්ලා අපි කල්පනා කරා දැන් මේ පුටු මේ ඉඳගන්නද දන්නේ නැහැ තියලා තියෙන්නේ නැත්නම් මේ ප්‍රදර්ශනයේද එහෙම කියලා එහෙම බයෙන් තමයි ඉඳගත්තේ නෑ ඇත්තට මේ ඇන්ටික් පුටු තියලා තියෙන ඉඳගන්න ඉතින් ඉඳගෙන මේ ඔයාලට ඔයාගේ ඩ්‍රින්ක් එක කොෆි එක මොකක් හරි දැන් අපි නම් ගත්තේ ෆ්‍රෙෂ් ඔරෙන්ජ් ජූස් එකක් මේ හොඳයිද ජූස් එක බීලා බලමු අපි අම්මා ඒක මරු ඒ කියන්නේ මේ අර ඔරිජිනල්ම මේ ඔරෙන්ජ් ජූස් එක හොඳට රේනුත් එක්ක මේ වෙලාවට මරු අට්ටම අවුවක් තියෙන පිනෑන් වල ඒ වුණාට ඉතින් මේ අවුලක් නැහැ මේ වගේ එකක් ගහපුවාම ඒක නැතුව යනවා නේ මාර රිෆ්‍රෙෂින් එක නම මරු මේ කැෆේ එකේ නම සම කැෆේ ඔයාලා මේ ආමේනියන් ස්ට්‍රීට් එක පැත්තේ ආවොත් විසිට් කරලා යන්න මරු මේ
පිනෑන් මියුරල් ආර්ට්ස් එක්ස්ප්ලෝර් කරන්න හොඳම විදිහක් තමයි මෙන්න මේ වගේ රික්ෂෝ එකක් ගන්න එක. ඉතින් කකුල් රිදෙන්නෙත් නැහැ. අනිත් එක මේ වැදගත්ම දේ තමයි ඔයාලට හැම හැංගිච්ච මියුරල් එකක්ම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම මියුරල් එකකම එක කතාවක් තියෙනවා. ඉතින් ඒකේ කතාව අහන්නත් පුළුවන්. ඒ රස කතාවත් අහගෙන යන ගමන් ඉතින් මේ විදිහට ඒ රික්ෂෝ එකේ ගිහිල්ලා ඔයාලට පුළුවන් මියුරල් එක එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් අපිත් රික්ෂෝ එකක් ගත්තා. ඉතින් ටැමිල් අයියා කෙනෙක් මේක සාමාන්‍යයෙන් රින්ගිට් 80ක් වෙනවා මියුරල් තියෙන ඒරියා එකේ එක්කගෙන යන්න. ඉතින් අපිට 70කට එයා කරන්නම් කියලා කිව්වා. අපි දෙමළෙන් කතා කරපු ඉඳලා ඉතින් අපි ගිහින් බලමු. ඇත්තටම මේක මරු ඉතින් බැරිදිනට ඇඩියනේ. හැම තැනක්ම බලන්නත් පුළුවන්. හොඳයි ඉතින් එයාලගේ මහන්සියට ඒ ගාන සාධාරණයි. வாத்து முட்டை வெண்டிக்காய் மாட்டு வச்சு மீன் பொரிச்சு கறியில போட்டு ஓ மீன் பொரிச்சு கறியில் போட்டு அது இதுக்கு நாசி காண்டாங்கிறது ஓ அதுதான் நாசி கண்டை அந்த கிரேவி மிக்ஸ் பண்ணி ஓ நாசி காண்டா இப்போ வீட்டில் இருந்து தூக்கிட்டு வர்றோம் வந்து இந்த மாதிரி ஓரத்தில் வச்சு பண்ணுறது. ஓ வியாபாரம் பண்ணுறது போது அந்த காலத்தில் ஸோ இப்போ வந்து சேஞ்ச் ஆயிடுச்சு. இப்போ வந்து எனக்கு திருட்டு போயிடுது. ஓ எப்படின்னா என்ன மாதம் அப்போ வந்து அரைச்சி கையில் அரைப்பாங்க அம்மியில். ஓ அதோட டேஸ்ட்டே வந்து ரொம்ப டேஸ்ட்டாக இருக்குது. මේ වාහනේ මරුවප්පා මේ කාර් එක තියලා මේක අරන් යන්න. මේකනේ අකඩු බාණ්ඩේ. සුපිරි බාණ්ඩේ. ඕ මේ කාර් එක මෙයාට දීලා මේක අරන් යන්න. ඔව් කාර් එක ඕනේ. මේ තෙල් ගහන්න ඕනෙත් නැහැ නේ. වියදමත් අඩුයි. මේක අරන් යන්න. ඔන්න මම ඔයාව තැනකට එක්කන් ආවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පිනෑන් වල තියෙන තවත් එක ඓතිහාසික ස්ථානයක් වෙන හූ කොන්සි කියන ක්ලෑන් හවුස් එක බලන්න. වර්ෂ 1900 දී චීනයේ ෆුජියාන් කියන ප්‍රාන්තයෙන් ආපු ධනවත් පවුලකට තමයි මෙන්න මේ ක්ලෑන් හවුස් එක අයිති වෙලා තිබිලා තියෙන්නේ. ඒ වගේම මේ ක්ලෑන් හවුස් එක හොකියන් කියන චීන වංශයේ මුතුන් මිත්තන්ගේ දේවාලයක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන ඓතිහාසික වටිනාකම වගේම ඉපැරණි කෞතුක භාණ්ඩ එකතුව නිසා සංචාරකයන් අතර මේ ස්ථානය ගොඩක් ප්‍රසිද්ධයි. ඔන්න දැන් අපි අර මියුරල් ආර්ට්ස් ඔක්කොම බලලා ඊට පස්සේ අපි ආව අපේ රූම් එකට බඩු ටික තියලා ආයෙමත් අපි යන්න කියලා මේ තව බලන්න තියෙන අපිට බීච් එකේ ඒ වගේ තැන් කීපයක් තියෙනවා බලන්න. අපි ඒවා එතෙන්ට ගිහින් බලමු. ඉතින් අපි බොහොම සිම්පල් බේසික් රූම් එකක් තමයි ගත්තේ. මොකද අපි
ඕ 1 night ඉන්නේ. ඉතින් ස්ටේ කරන්නේ අනිත් එක මේ රූම් එකේ නෙමෙයි ඉන්නේ. රැට නිදා ගන්න ටික විතරයි. විතරයි. අපි එළිය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ හින්දා දැන් පොඩි වොෂ් එකක් දාගෙන මොකද පට්ටම රස්නේයි. ඒ හින්දා හොඳටම දාඩිය දාලා තින්නේ. අපි වොෂ් එකක් දාගෙන යමු එහෙනම් ආපහු පිනං පැත්තට. ඉතින් මේ නාසි කණ්ඩර කියන එක ඇත්තටම මේ ගෙදර උයාගෙන ඇවිල්ලා පාරේ තියලා විකුණන එකට තමයි මේ නාසි කණ්ඩර කියලා කියන්නේ. ඉතින් එයාලා හොදි හැම එකෙම හොදි චුට්ට දාලා මේ විදියට වල පේනවා. ඉතින් මේ හොද්දේක මාර රසයි. මාර රසයි හොදි වගේ කාලා බලලා. මම බත් එක්ක එනකොට ඉතින් මේක ඇත්තටම මේ ඉස්සර ඉඳන්ම දැන් අවුරුදු මේක ජෙනරේෂන් 3ක් එක දිගට මෙයාලා මේ විදිහටම කරගෙන යනවා. ඉතින් මේක නම නාසි කණ්ඩර් ඉමිග්‍රේෂන් කියලා කියන්නේ මොකද මේක ඉස්සරලා තිබිලා තියෙන්නේ මෙතන තියෙන ඉමිග්‍රේෂන් එක ළඟ ඒ කාලෙදී. ඉතින් දැන් ඒ තර්ඩ් ජෙනරේෂන් එක තමයි මේක කරගෙන යන්නේ. අපි කාලා බලමු වැඩි කතා නැතුව කොහොමද කියලා. මේ රස පාට හැබැයි මේ ඔක්කොම පොඩි චම්පෝ කරලා දෙන චම්පෝ කරනවා කියන්නේ කලවම් කරනවා කියන එක. ඒක නෙලේ භාෂාවෙන් කියන්නේ චම්පෝ කරනවා කියන්නේ. මේ පට්ටන මේක මහරසයි සුපිරි මේ නාසි කණ්ඩ රෙහෙ ගන්න බෑනේ මේක මට හිතෙන්නේ හොදියට රහනේ හොදියක මේ හොදි මාර ටේස් මේ තනිකර මේ හොදි තියෙන්නේ බත් එකේ තනිකරම හොදියේ මේක නම් මරු හොඳ ස්පයිසස් වල හොඳ ඇරෝමා එක ඒ ටේස්ට් එක හොඳට එනවා මරු ඇත්තටම රසයි මේක මේකත් එක්ක කනකොට බත්තා කරන්නේ පොඩ්ඩක් අතේ ඉතින් අපිට කරන්න පුළුවන් ඔයාලා පිනෙන් આવොත් මේකනේ කන්න අපිට කරන්න බෑ. මේක මේ දැක්කහම නිකන් හිතෙන්නේ කරත් එක නිකන් ඔය මේ අර කණ්ඩ හිතෙන්නේ නැහැ වගේ තියෙන්නේ. මේ වුණාට ඒ ට්‍රැඩිෂන් එක ඒ විදිහටම පවත්වාගෙන යන එක තමයි යාලා කරන්නේ. මොකද මේකේ ඇත්තට මෙයාලට මේ පොලිමේ ඉන්න මිනිස්සු මේ බත් බෙදා ගන්න. ඉතින් අපි ගත්ත මේක මේක තමයි යාලා සර්ව් කරන්නේ. ඒක මත කුචින් කියලා කියන්නේ ඒකේ මේ සිංහල නම දන්නේ මොකක් හරි පළතුර ලංකාවේ තියෙන මම දැකලා තියෙනවා මොර හරි මොකක් හරි එහෙම කියන්නේ මෙහි කියන්නේ මත කුචින් කියලා හොඳද ඒක හොඳයි නෑමක මාරු මේකට සාමාන්‍යයෙන් 10න් 10ක් දෙන්න පුළුවන් 10න් මට දෙන්න පුළුවන් මම දෙනවා 10න් 8ක් විතර. 8ක් විතර. ඔව් මොකද මීට වැඩිය සමහර රසය තියෙනවද දන්නේ නැහැ. ඔව් පිනෙන් කෙනෙකුම දැනට මට 10න් 8.5ක් විතර දෙන්න පුළුවන්. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ පිනං වල තියෙන අප්සයිඩ් ඩවුන් මියුසියම් එකට. අපි ගිහිල්ලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. ඔයාලා Google එකේ නිකන් ගිහිල්ලා බලන්න. අප්සයිඩ් ඩවුන් හවුස් එකක්. ඉතින් ගොඩක් අප්සයිඩ් ඩවුන් හවුස් තියෙනවා. අපි මේ ෆස්ට් ටයිම් තමයි අප්සයිඩ් ඩවුන් හවුස් එකකට යන්නේ. කොලලම්පුර වලත් එකක් තියෙනවා. අපි ගිහින්නේ නැහැ. අපි බලමු මේක ගිහිල්ලා කොහොමද ඇතුළ කියලා. යන් එන අපිත් එක්ක.
Look at one. Pick up face. Yours. 1, 2, 3. Why can it so long? අප්සයිඩ් ඩවුන් එක නම් ඉතින් මේ ආතල් අවුලක් නැහැ. ඉතින් එතන ස්ටාෆ් එක මාරම හෙල්ප්ෆුල්. ඉතින් එයාලා ෆොටෝස් ගන්න උදව් කරනවා. ඔයාලට මේ තියෙන ඉතින් එයාලා කියලා දෙන මේ පෝස් එකට ඉන්න විතරයි. මෙතන ටිකට් එකක් ගන්නවා. ෆොරිනර්ස්ලාට රින්ගිට් 36කුත් ඊට පස්සේ මැලේසියන්ලාට රින්ගිට් 26යි. හරි එහෙනම් යන්නේ. දැන් තව තැනක් තියෙනවා යන්න අපිට. එන එකතු වෙලා ඉන්න අපිත් එක්ක වීඩියෝ එක ඉවරනකම්. ඔන්න දැන් අපි ඊළඟට ඇවිල්ලා තියෙන්නේ ක්ලෑන් ජැටියකට. ක්ලෑන් ජැටි කියන්නේ ක්ලෑන් කියලා කියන්නේ ඇත්තටම සමූහය කියන එකට ජැටි කීපයක් තියෙනවා. එතකොට ඉස්සර මේ පිනෑන් අයිලන්ඩ් එකට චීනයේ ඉඳන් ඇවිල්ලා පදිංචි වෙච්ච එක එක ගෲප්ස් ඉඳලා තියෙනවා. ඔය හොක්කියන්ලා ඒ වගේ එක එක ගෲප්ස් ඉඳලා තියෙනවා. එතකොට ඒ එක එක ගෲප් එයාලගේ නමින් අර අපි ලංකාවේ ඉඩම් අල්ලගන්නේ මේ කොටස මගේ මේ කොටස මගේ කියලා. අන්න ඒ වගේ එයාලා ඇවිල්ලා මෙන්න මේ මුහුදේ තැන් තැන් වල කොටස් අල්ලගෙන. ඉතින් මේ කොටස මගේ කියලා. ඉතින් අදටත් මේ මිනිස්සු ඒ විදිහටම ජීවත් වෙනවා. ඉතින් එක එක කට්ටියගේ අර ගෲප් නේම් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට ජැටිස් කීපයක් තියෙනවා. දැන් එක ජැටියක් තියෙනවා ලී ජැටි කියලා. ඊට පස්සේ තව දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ චිව් ජැටි. ඊට පස්සේ තව එකක් තියෙනවා මොකක් හරි තව ක්ලෑන් එකක නමක් මට ඒක මතක නැහැ. ඔන්න අපි දැන් සෙකන්ඩ් ජැටි එක බලන්න යන්නේ චිව් ජැටි එක. අපි ගිහිල්ලා බලමු. මේ මිනිස්සු තාමත් ඒ විදිහටම තමයි අර වතුර උඩ ගෙවල් හදාගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේ අනිත් ක්ලෑන් ජැටි වල වැඩිය මේ චිව් ජැටි එකේ ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මිනිස්සු shopping කරන්න බඩු තියෙනවා. ඒ කියන්නේ එයාලම අර ඉන්න අය මේ souvenir shops දාලා ඒ වගේ එක එක food ඕනේ. ඒක මං හිතන්නේ රෙදි නෙමෙයි. අරන් බලන්න. අර කඩදාසි වගේ එකද? නාගයෝ. කලවන්න බලිලා tapi bayar sendiri. Mana boleh. One eternity later. දැන් සනීපයි රින්ගිත් 10කට විද්දා. රින්ගිත් 10කට විද්දා. දැන් ඔය ඔච්චර බෑග් කරගෙන කොහෙද යන්නේ? හැමතැනින්ම බෑග් ගන්නවනේ. බෑග් කීයක් තියෙනවද ගෙදර? Mana? Di sini orang. Sini orang. Orang sini. Oh. Ini you punya rumah ke? Oh. Santai lah. ඉතින් ක්ලෑන් ජැටිය නම් මරු ඒකේ අර අනිත් ජැටි වල වැඩිය පොඩ්ඩක් හැපනින් මොකද මේ ටිකක් තියෙනවා. ඔව් ඒ ජැටි වල ජීවත් වෙන කට්ටිය ඒ තැන්වලම ඉන්න හින්දා අර අනිත් තැන්වල ගොඩාක් ගෙවල් වහලා දාලා තියෙන්නේ. ඉතින් මේ ගෙවල් වල මිනිස්සු ඒ ගෙවල් වල ඉඳගෙන එක එක පුංචි පුංචි බිස්නස් කරනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් මෙතන හැපනින් මිනිස්සු එකතු වෙලා බඩු ගන්නවා. එතකොට ලාභයි හැබැයි. බඩුත් ලාභයි. එක එක ඉතින් සුවිනියර්ස් අනම්මනම් තියෙනවා. සාධාරණ ගානකට ගන්න පුළුවන්. අනිත් එක මේ මෙතන තියෙන මේ වයිබ් එකත් මරු. ඔයාට මේ පිටිපස්සෙන් පිනෑන් බ්‍රිජ් එක පේනවා මෙතෙන්ට. ඊට පස්සේ ඉතින් මේ ඉර බැහැගෙන යන වෙලාවට එහෙම මාර ලස්සනයි මෙතන. Lately I've been staring at the dark. Turn my inner demons into art. Struggle with the pain inside my heart. Wish I didn't care about what the අපි ඊළඟට ආවේ ෆෝට් කෝන්විල්ස් කියන තැනට.
ඉතින් මම කිව්වනේ පිනෑන් වල හැමතැනම කතාවක් තියෙනවා කියලා කියන්න. ඉතින් මේක හෙරිටේජ් සිටි එකක් වෙලා තියෙන්නේ ඒ හින්දා පෞරාණික දේවල් ගොඩක් මේ වීදිවල හැංගවිච්ච දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ පිනෑන් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විදිහට තිබිලා තියෙනවා 1786 ඉඳලා. 1786 දී ෆ්‍රැන්සිස් ලයිට් කියන පළවෙනි බ්‍රිතාන්‍ය ගොඩ බහැපු තැන තමයි මේ ෆෝර්ට් කෝර්න්විල්ස් කියලා කියන්නේ. ඉතින් මෙතන වෙනම ස්මාරකයක් තියෙනවා ෆෝර්ට් ෆ්‍රැන්සිස් ලයිට් ඒ බ්‍රිතාන්‍ය ගොඩ බහැපු තැන හදලා ඒ වගේම අදටත් මෙයාලා පාවිච්චි කරන වරාය ඒ බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනගපු ෆෝර්ට් කෝර්න්විල්ස් එකම තමයි එයාලා මොඩිෆයි කරලා ඒ කියන්නේ ෆෝර්ට් කෝර්න්විල්ස් එක මේ පැත්තට වෙන්න තියෙනවා පොඩ්ඩක්. එයාලා ඒකම වරායක් විදිහට අදත් පාවිච්චි කරනවා මේ කෝර්න්විල්ස් එක. අපි පෙන්නන්නම් මෙතන ඉතින් සන්සෙට් එක එහෙම බලන්න හරි ලස්සන තැන. හැමෝම ඇවිල්ලා එන්ජොයි කරනවා. ඉතින් ආවොත් අනිවාර්යයෙන්ම එන්න මෙතන. ඔව් මෙතෙන්ටත් එන්න මේ ඔක්කොම එක ළඟ තියෙන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා. මේක තමයි ස්මාරකේ. ඉතින් ඔයාලට මේ ඈතින් පේන්නේ ෆෝර්ට් කෝර්න්විල්ස් කියන ෆෝර්ට් එක. මේක තමයි මම අර කියපු බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඉස්සෙල්ලාම එයාලගේ ෆෝර්ට් එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. අදටත් මේක තමයි පිනෑන් වල ෆෝර්ට් එක විදිහට පාවිච්චි වෙන්නේ. වර්තමානයේ පෝර්ට් එක පෝර්ට් ඔෆ් පිනෑන් විදිහට නම් කරලා තියෙනවා වගේම ක්‍රූස් ටර්මිනල් එක පරණ ස්වෙටෙන්හම් නමින්ම නම් කරන්න මෙයාලා කටයුතු කරලා තියෙනවා. පිනෑන් කියන ෆූඩ් පැරඩයිස් එකේ ස්ට්‍රීට් ෆූඩ් හන්ටින් වලට ප්ලේසස් ගොඩක් තියෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කිම්බලේ කියන ෆූඩ් ස්ට්‍රීට් එකට. ඉතින් මෙතන විවිධ ජාතීන්ට අයිති කෑම ජාති ගොඩක් ඔයාලට try කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් පිනෑන් වල තියෙන ප්‍රසිද්ධම කෑමක් try කරන්න අපි දැන් මේ පොලිමේ ඉන්නේ. ඉතින් කොච්චර ප්‍රසිද්ධද කියලා පේනවනේ ඔයාලට පොලිමෙන්ම. මේ ඉන්නේ මූ තමයි පිනෑන් අයියා. අර එපා එපාලු. ඉඳපන් මම දානවා උඹ. වයිරල් කරලා. ඉඳයිදී අර මේ අපි කලින් පෙන්නපු පිනෑන් අයියා අපිට අරන් දුන්නා. මේ පායිදී මාත් දාන්නේ බොරුවට කිව්වට මම දානවා පස්සේ. ඕක මට එඩිට් කරනකොට මම හිතුණා මම දානවා. මේ ඒ කාලා බලමු. ඔව් යකෝ මේක රහයිනේ බා. මේක රහයිනේ. අර මේ මේ රහ නෑ. තව මේකේ හොඳ එකක් තියෙනවා වාහොම් කැෆේ කියලා. අර නට්මෙක් දිනනවා. නට්මෙක්. නමේ. අයිගා. දුවේ වැඩි. නෑ මට එපා. ඒක බීලා බලමු. ඔයා රහයි කිව්වේ නෑනේ කාලා. ඔයා කියන්නේ කාලා. නැත්නම් මේ ෆෑන්ස්ලා බනි කාලා රස කිව්වේ නෑ කියලා. මේක මරු. ඒක කේල් වල ගත්තී එක්ක හයියයි එක්ක නිකන් අර නිකන් මේ වෙලාව වගේ මොකක් හරි දැන් මේක ෆ්‍රෙෂ් එකට දෙනවා මේක. අනික අර අතින්නේ දාන්නේ ඔක්කොම. අර මේවා පොඩි ඔක්කොම මෙහෙම ගත්තා.
මෙහෙම කරලා ගැහුවා නෑ ඔව් මරු මේක හොඳ හර්බල් රහක් නෙන්නේ නෑ ඒක ඇඟට හොඳයි ඔය. ඔව් ඒක මරු හොඳට තියෙන හැබැයි අනේ මේ සාදික්ක ජූස් එකත් එක්ක ගහන මේක බොනකොට පොඩි ගැටියක් තියෙනවා මේ සාදික්ක ජූස් එක නම් මරු ඒක මේ සිද්ධාලේප ටේස්ට් එකක් එනවනේ පොඩි බොනකොට ඉතින් සාදික් කරන් කොහොමද ඇඟට හොඳයි නේ. හොඳයි මේ පළවෙනි පාරට තමයි මම මේ සාදික්ක මම එහෙම අපි දන්නේ නැහැ මේ චයිනීස් කට්ටියත් එක්ක මේ ඔය හයිකින් ඔක්කොම කරනවානේ. ඕක තමයි මේ බොන්නේ. බීලා අර ලොකු බෝතල් ගෙවල් වලට ගෙනියනවා. ගෙවල් වල මේ අපි ගියන අර චිව් ජැටි කියලා තියෙනවනේ ක්ලෑන් ජැටි ඒ පැත්තේ යනකොට හෝම්මේඩ් කියලා හැමතැනම තිබ්බ නක් මට try කරන්න උවමනාව තිබ්බ ඒ වුණාට මේ ඒ වෙලේ මම ගත්තේ නැහැ දැන් උඹ කිව්වට පස්සේ තමයි මම ගත්තේ හොඳයි ඒක මරු කොහොමද දන්නේ හදන්නේ ඕකේ ඔරිජිනල් පාට අර නිකන් මේවා වගේ සුදු පාට නිකන් සුදු පාට ඕක රත් කරපම් රතු පාට වෙන්නේ මේ විදිහට තමයි පෙනෑන් වල අපේ පළවෙනි දවස ගත වුණේ. ඉතින් එක එක විදිවල ගොඩක් සංචාරය කරපු නිසා අපි ආවා ෆුට් මසාජ් එකක් දාගන්න. හෙටත් උදේ ලොකු සංචාරයක් යන්න තියෙනවා. ඉතින් ඒ හින්දා පළවෙනි වීඩියෝ එක මෙතනින් නතර කරනවා. එහෙනම් පිනෑන් දෙවෙනි එපිසෝඩ් එකෙන් ආයෙමත් හම්බෙමු.